And now, live at 8. ආයුබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන් හදත් ඇත්ත දැනගන්න ලංකාවේ නිවුස් වලින් ෆස්ට් ලයිව් at 8 සමගින් ප්‍රවෘත්ති මැදිරියේ සිට සුපුරුදු පරිදි ඔබ හමුුනේ මම නදීක කරුණානායක මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම දකින්නේ ප්‍රධාන පුවත් සිරස්තල ඇමති දුර ගැන අවසන් තීන්දුව ගැනීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනපතිට පවරයි. ප්‍රකාශයක් දෙන්න පොලිස් මූලස්ථානයට පැමිණි හිටපු මුදල් ලේකම් මාධ්‍යෙන් වසන්වනු හැටි. මැද පෙරදිග අපාදුක් විඳි 56 දෙනෙක් යලි පැමිණිති. ඉස්සර තිබු දේවල් නෙමෙයි දැන් කුවේට් එකේ ඇත්තටම තියෙන ගොඩක් වෙනස් කුවේට් එක. රංජන් ඉල්ලන ඇමතිකම. හොරුවල්ලන ඇමතිකමක් තමයි අගමැතිතුමාගෙන් ඉල්ලුවේ. අනවසර සංක්‍රමණිකයන්ගේ යාත්‍රාවක් පෙරළී 400 දෙනෙක් අතුරුදන්. ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවන අමාත්‍ය ධූර බෙදා දීමේ වගකීම ජනාධිපතිතුමා යටතට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ඊට අමතරව විපක්ෂ නායක ධුරය ඇතුළු පාර්ලිමේන්තුවේ තනතුරු වලට පුද්ගලයන් පත් කිරීමේ වගකීමත් ජනාධිපතිවරයා යටතට පත් කිරීමටයි අද පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්ුනේ අද පස්වරුවේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද සවස 4:30ට විතර රැස්ුනේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙන ඇමතිකම් බෙදා ගැනීම ගැන තමයි මෙතනදී වැඩියෙන්ම සාකච්ඡා කරන්න නියමිත වෙලා තිබුණේ. රැස්වීමට ගිහින් එන මධ්‍යම කාරක සභිකයන් එක්ක කතා කරන්න එහි සිටි මාධ්‍යවේදීන් ලොකු වෙහෙසක් ගත්තා. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය නොකරන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය විවේචනය නොකරන්නත් සියලු දෙනාම රටේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න කිසියම් සීමිත කාලයක් සඳහා ජාතික ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්න තමයි අද අපි එකඟව තීන්දුව කරේ. පක්ෂ සභාපතිතුමා ගන්නා වූ තීන්දුව මධ්‍යම කාරක සභාව අනුමත කරනවා. කවුද විපක්ෂ නායක කවුද විපක්ෂ සංවිධායක ඇතුළු සියලු තනතුරු සඳහා පක්ෂ ප්‍රතිසංවිධානය ගැන කතා කළා. ඒකට කමිටුවක් පත් කළා. ඒ කමිටුව හරහා සැප්තැම්බර් මාසයේ පටන් ගන්නවා ශ්‍රී ලංකා පක්ෂ ප්‍රතිසංවිධානය. පක්ෂයක් විදිහට ඒ වගේම ඉදිරියේදී ඇතිවෙන ජාතික ආණ්ඩුව පිළිබඳව රටේ තිබෙන විවිධ මතවලට අවශ්‍ය දැනුවත් කිරීම කරන්න අපේ පක්ෂයෙන් කණ්ඩායමක් පත් කරගත්තා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් ඒ අනුව කණ්ඩායමක් පත් කරගෙන දිගින් දිගටම ඒ දැනුවත් කිරීම කළ යුතුයි කියන එක පිළිබඳව පක්ෂයේ තීන්දුවක් ගත්තා. මොකද අද රටේ මේ පිළිබඳව තියෙන්නේ වැරදි මත ඉදිරිපත් කිරීම නිවැරදි කරන්න අවශ්‍ය පියවර ගන්න කියන තීන්දුව ගත්තා. අපි එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට එකතු වෙලා සාකච්ඡා කිරීමෙන් පසුව මේ එකඟතාවය සහ මේ යාන්ත්‍රණය කොහොමද කරන්න එක පිළිබඳව අපි විශ්වාස කරනවා අපට එකම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා රටේ ජනතාවට විශ්වාසය ඇති කරන්න පුළුවන්කම ලැබෙයි. මොකද මේ යහපාලනය පිළිබඳව ජාතික ආණ්ඩු සංකල්පය පිළිබඳව සම්මුතිවාදී ආණ්ඩුව පිළිබඳව රටේ ජනතාවට තාම හරියට වැටහීමක් නැහැ. මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහතාට අද පොලිස් මූලස්ථානයට එන්න කියලා තිබුණා. ඒ රාඩා වංචාව ගැන ප්‍රශ්න කරන්න. පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද පැය 4 විනාඩි 45ක් පී.බී. ජයසුන්දර මහතාගෙන් ප්‍රශ්න කළා. ඔහු අන්තිමේදී මාධ්‍යයට වසන් වෙමින් එළියට යන්න විනාඩි 35ක් තිස්සේ දැඩි වෙහෙසක් ගත්තා. සුනාමියේ ව්‍යසනයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවට ගෙවල් හදන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ යටතේ රාඩා ආයතනය පිහිටුවා තිබුණා. එමගින් රජයේ සල්ලි මිලියන 162ක් වියදම් කරලා තිබුණත් ගෙවල් හදලා නැහැ. අන්න ඒ ගැන ප්‍රශ්න කරන්න තමයි පී.බී. ජයසුන්දර මහතාට අද පොලිස් විශේෂ විමර්ශන ඒකකයට එන්න කියලා තිබුණේ. ඔහු මාධ්‍යවේදීන්ට වසන් වෙමින් උදේ 9 වෙනකොට පොලිස් මූලස්ථානය ඇතුළට ගිහින් තිබුණා. පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන්ද සිල්වා මහතාගේ උපදෙස් මත ප්‍රශ්න කිරීම අවසන් වෙනකොට වෙලාව දවල් 1:45යි. වාහනයට නගින්න ජයසුන්දර මහතා මේ විදිහට එළියට ආවත් මාධ්‍යවේදීන්ව දැකලා ආපහු පොලිස් මූලස්ථානය ඇතුළටම ගියා.
ඔහු පොලිස් මූලස්ථානය ඇතුළට ගිහින් මාධ්‍යවේදීන්ට වසන් වෙලා වෙනත් වාහනයකින් එළියට යන්න හැදුවත් ඊට ඉඩ ලැබුණේ නැහැ. පොලිස් මූලස්ථානයට යන ගේට්ටු 3ක් ආවරණය කරගෙන මාධ්‍යවේදීන් බලන් හිටියා. අන්තිමේදී පී.බී. ජයසුන්දර මහතා මේ විදිහට දුවගෙන ඇවිත් කිසිවක් නොකිය වාහනයට නැග්ගා. රාඩා ආයතනයේ වෙච්ච වංචාව සම්බන්ධයෙන් 6 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එයින් 4 දෙනෙක් තාම ඉන්නේ හිරේ. පී.බී. ජයසුන්දර මහතාගෙන් ඉදිරියේදී යලිත් ප්‍රශ්න කරන්න නියමිතයි. ලොව මවිත කළ ඉදිකිරීම් තාක්ෂණයක් අතීතයේ අපේ රටේ පැවතියා. ඒ තාක්ෂණය ජාත්‍යන්තරයට ගෙන යා යුතු බව ජනාධිපතිතුමා අද කිව්වා. එතුමා මෙම කතාව කිව්වේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ උත්සවයකදී. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ 15 වෙනි සංවත්සරයට සමගාමීව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ප්‍රදර්ශනයක් සංවිධානය කරලා තිබුණා. ඉදිකිරීම් 2015 නමින් නම් කළ එම ප්‍රදර්ශනය අද පෙරවරුවේ විවෘත කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යන්ත්‍ර සූත්‍ර, උපාංග හා දැනුම පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා මෙම ප්‍රදර්ශනය තෙදිනක් පුරා පැවැත්වෙනවා. සමාරම්භ උත්සවයේදී පැමිණි සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා කිව්වේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අතීත ශ්‍රී ලාංකික දැනුම ජාත්‍යන්තරයට ගෙන යා යුතු බවයි. අපේ රටේ වෙහෙර විහාර චෛත්‍ය පිළිබඳව ඉදිකිරීම් පිළිබඳව ඉතිහාසයත් බෞද්ධ ඉතිහාසය සහ සියල්ල ගත් විට ඉදිකිරීම් ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් අපේ ඉතිහාස වංශ කතාවේ ලෝකේ කිසියම් රටකට දෙවෙනි නොවන ජාතියක් ශ්‍රී ලාංකික ජනතාව. ඒ නිසා එවැනි ඉදිකිරීම් ශාස්ත්‍රය පිළිබඳව ගෞරවනීය නාමයක්, ප්‍රෞಢ නාමයක් සහ සම්භාවනීයත්වයක් පිළිබඳව ඓතිහාසික කතාවක් තිබෙන රටක වර්තමානයේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ තමුන්නාන්සලා කටයුතු කරන්නේ බොහෝ වෙලාවට අපි දන්නවා නව තාක්ෂණික ලෝකයේ තාක්ෂණික දැනුම සමගයි. නව තාක්ෂණික දැනුම භාවිතා කිරීමේදී ඉදිකිරීම් ශාස්ත්‍රයේ අපේ ඓතිහාසික පදනම සහිත අපේ ඉතිහාසයේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ මහා විස්ම කර්ම පිළිබඳව අධ්‍යයනය කරමින් නව තාක්ෂණයත් සමග අපේ ඉදිකිරීම් ශාස්ත්‍රය වඩාත් සංවර්ධනය කර ගැනීමේ වැදගත්කම මම හිතන්නේ අපි අතීතයට එබී බලමින් වර්තමානයට මුහුණ දෙමින් අනාගතය සකස් කර ගැනීම සඳහා වඩාත් වැදගත් වෙනවයි කියලායි මම විශ්වාස කරන්නේ. වී විකුණ ගන්න බැරිව අසරණ වී සිටින ගොවීන් අදත් වී ගබඩා ළඟ දුක් විඳා. ගොවි හදවත්වල ඇවිලෙන ගින්න ගැන අපි ඊයේ වගේම පෙරේදත් ලයිව් ඇට් තුලින් බලධාරීන්ගේ අවධානය යොමු කළා. ඒ අනුව ගොවීන්ගේ ගැටලුවලට පිළියම් ලබා දෙන ආකාරය ගැන වී අලෙවි මණ්ඩලය අද පැහැදිලි කළා. අටට කියන්න. අනුරාධපුර වගේම අම්පාරෙත් සහතික මිලට වී අලෙවි කරගන්න ආපු ගොවීන් අදත් පෝලිම්වල වී ගබඩා බොහොමයක් දැනටමත් පිරීලා ඉවරයි. ඒ නිසා අද වී මිලදී ගැනීම සඳහා මේ විදිහට කන්ටේනර් යොදවලා තිබුණා. ගොවීන් නම් කියන්නේ වී මිලදී ගැනීම ඉක්මන් කළත් ඒ වැඩපිළිවෙල ඉක්මනින්ම නතර කරන බවට Tamanට තොරතුරු ලැබිලා තිනවා කියලයි. මේ අතරේ විල්ගමුව නාගොල්ල රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේ අදත් දිගු පෝලිමක් දක්නට ලැබුණා. වියාල මණ්ඩලයේ දැනට මේ ගබඩා පිරලා තියෙන්නේ. දැන් අද උදේ සෑහෙන කොටසක් ආපහු වරන් ගියා ගෙවල් වලට. අපට අවශ්‍ය ගබඩා පාස්තුකම් සහ අපට අවශ්‍ය මෙතන නිලධාරි මණ්ඩලය සහ අපට අවශ්‍ය සේවකයෝ ලබා දෙනවා නම් අත්වසම මේ ගැන අපි ස්තුතිවන්ත වෙනවා. මුත් මේ වෙනකන් මේ ප්‍රදේශයේ නියෝජකව මැති ඇමතුරු සියලු දෙනා අපහසුත් වෙලා තිනවා මිනිපේ ව්‍යාපාරයේ කුසිකාර්මික ව්‍යාපාරයක් විදිහට එහෙම නැත්නම් වී නිෂ්පාදන ව්‍යාපාරයක් විදිහට ගැසට් කරලා පිළිගන්නට. ඒ නිසා අපිට හැමදාම පොළොන්නරුවෙන් සල්ලි ටිකක් ගෙවනවා, අම්පාරෙන් සල්ලි ටිකක් ගෙවනවා. ඒ සල්ලි වරුවන් පස්සේ වී කිරිල නවත්තනවා. උඹරේ ඉඳ දුක වාගේ දෙගුණයක් අපි මෙතන දුක් විඳිනවා. ඇත්තටම මොන පවක් කරාටද මේ වාගේ දුකක් විඳින්න අපි ගොවියෝ වශයෙන්. වී මිලදී ගැනීම නතර කරන්නේ නැහැ කියලා වී අලෙවි මණ්ඩලය අද ගොවීන්ට සහතිකයක් දුන්නා. ඔවුන් කියන්නේ ඉදිරි සති දෙක තුන තුලත් වී මිලදී ගැනීමේ කටයුතු තවත් කඩිනම් කරනවා කියලා.
2015 යල්කන්නේ වීමිලදී ගැනීම සඳහා රජය රියල් මිලියන 6000ක මුදලක් වෙන් කරලා තියෙනවා. අද වෙනකොට මධ්‍යස්ථාන 103කට ලැබෙමින් පවතිනවා. 2015 යල්කන්නේ අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 1,20,000ක්. මේ වෙනකොට මෙට්‍රික් ටොන් 61,000ක් අපි අරගෙන තිබෙනවා. ඒ නිසා මේ විමලදී ගැනීම කිසිම ගැටලුවක් නැතුව අඛණ්ඩව යනවා කියන එක තමයි අපිට කියන්න තියෙන. මුදල් ගෙවීමත් ඒ විදිහට කරනවා. අපි කිසිම ගොවියෙක් ගබඩාවේ ඉඩ නැහැ නැත්නම් ඊදාන්න ගබඩාවක් නැහැයි කියලා ආපසු යවීමක් මේ අවස්ථාවේදී කරලා නැහැ. ඉදිරි මාසයක් දක්වා කාලේ සති දෙක තුනක කාලයක් මේක ගෙනියනවා. රුතුරේනවා කරුවක් ග්‍රාමාධිපතිතුමා අදත් මේ අපි කැඳවලා උපදෙස් දුන්නා ගොවි තොග මිලට ගැනීමට කටයුතු කරන්නයි කියලා. ඒ අනුව අපි ක්‍රියාත්මක වෙනවා. අතිරේක නිලධාරීන් දමලා හෝ මේ කටයුත්ත අපි කරන්න. තමන්ගේ හීන හැබෑ කරගන්න හිතාගෙන බොහෝ දෙනෙක් රට රස්සාවලට යනවා. රටට විදේශ විනිමය ගෙන ඔවුන්ගෙන් ඇතැම් අයට ආපහු ලංකාවට එන්න වෙන්නේ පණ පිටින් නෙවෙයි. සකල සේසතම අහිමිව වද හිංසාවලට ලක් වෙලා ලංකාවට එන්න ඔවුන්ට සිද්ධ වෙන අයත් මේ අතර සිටිනවා. කුවේටේ සහ සෞදියේ අපාදුක් විඳලා ජීවිත පමණක් බේරගෙන 56 දෙනෙක් අද ආපහු ශ්‍රී ලංකාවට පැමිණියා. රට රැකියාවලට යන අයට වෙන දේ ගැන අද අපි මෙලෙස සොයා බැලීමක් කළා. රට වෙනුවෙන් අට මේ හැමෝම හීන පොදි බැඳන් රට රස්සාවලට ගියාය. මේ කට්ටිය අදූදී ආපහු ලංකාවට ආවේ වැඩ කරන්න හම්බුණු තැන්වල තවදුරටත් අපා දුක් විඳින්න බෑ කියලයි. සාමාන්‍යයෙන් අවුරුද්දකට ලක්ෂ 3කට අධික පිරිසක් රට රැකියාවලට පිටත්ව යනවා. ඇතැම් අයට ඇන ගහලා පුච්චලා දරුණු වදහිංසා කරපු අවස්ථා දකින්න පුළුවන්. රස්සාව එපා වෙලා හෝ වදහිංසාවන්ට ලක් වෙලා 5000ත් 6000ත් අතර සංඛ්‍යාවක් හැම අවුරුද්දකදීම ආපහු ලංකාවට එනවා. දුප්පත්කමට අපි රට යන්නේ හිස් අතින් ඉන්න අපි මොහොතකටවත් හිතුවේ නෑ. දැන් කුවේට් එකේ මිනිස්සු අනුකම්පා කරන මිනිස්සු නෑ. තාම ඉන්නවා කොහොම 300ක් විතර අපේ එම්බසි එකේ. කුවේට් එකට ගෙනිච්චාම කියන්නෙම නැතුව සෞදියට අරයි යනවා. අපිට මාස දෙකක පඩි දුන්නෙත් නැහැ. ගෙවල් 3කට විතර මාරු කරා. අන්තිමේ ගෙදරින් ගහනවා. කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැහැ. ඒක නිසා වසර 2ක සේවා ගිවිසුමකට අත්සන් කරලා පූර්ණ රක්ෂණාවරණයකුත් ලබාගෙන රට ගිය අයත් අද පැමිණි පිරිස අතර හිටියා. 4:00ට නැගිට්ටාම රෑ 12 1 2 වෙනකම් වැඩ කරන්න ඕන. උයන්න කියලා විතරයි ගියේ. 40කට විතර කන්න හදන්න ඕනේ. ගෙදර වැඩයි ඔක්කොම කරනකොට මුළු ඇඟම ඉදිමුණා. මට නැගිට ගන්නම් බැරි වුණා. මම ඒ ගමන එම්බසියට ගියා. මාස 4කට ගෙවල් 5ක වැඩ කෙරුවා. කන වෙලාවට කන්න දෙන්නේ නැහැ. ඒකක් බෙව්වත් පොලයක් ගහලා ඉවරලා ඒකේ ලකුණු කරනවා මගේ පාඩියෙන් කපනවා කියලා. කොහොමුණත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය නම් කියන්නේ කරදරයි කියලා එන අයගෙන් බොහොමයක් ආපහු එන්නේ පුද්ගලික හේතු මත කියලයි. මුන්ගේ සත්‍ය තොරතුරු සොයා බලපුවාම 60%කට වඩා වැඩි පිරිසක් පෞද්ගලික හේතු මත රැකියාව ප්‍රතික්ෂේප කරලා ලංකාවට එන්න ඕනයි කියන කරුණු තමයි ඉදිරිපත් කරන්නේ. මේ පිරිස ලංකාවට ගෙන්වා ගැනීම සම්පූර්ණයෙන්ම විදේශ වාණිජ්‍ය කාර්යාංශයේ වගකීමක් ලෙස සලකලා තමයි මේ පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට සිද්ධ වෙලා තියෙන්නේ. රට රැකියාවලට ගිය අයගේ මෘතදේහ 300ක් පමණ අවුරුද්දකට ලංකාවට ගේනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු වලට අනුව එයින් 68%කගේ පමණ මරණ සිද්ධ වෙලා තියෙන්නේ ස්වභාවික හේතු නිසායි. 26%ක් අනතුරු නිසා මිය යන අතර තවත් 5% සීදිවි නසා ගැනීම බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ. සාමාන්‍යයෙන් ගත්තාම ලංකාවේ ශ්‍රම බලකායේ මරණානුපාතයත් 3%කට ආසන්න වෙනවා. 3%ක් ඉක්මවා යනවා සමහර අවස්ථාවලදී. නමුත් මේ විදේශ රැකියාවල ඉන්න ශ්‍රම බලකායේ මරණානුපාතය 0.0%ට වඩා අඩුයි. සාපේක්ෂව සලකලා බලපුවාම විදේශ රැකියාවල ඉන්න අය මිය යාම පිළිබඳව එහෙම නැත්නම් උන්ගේ ආරක්ෂාව පිළිබඳව ඉතා ඉහළ තත්ත්වයක් තියෙන බව අපිට ප්‍රකාශ කරන්න පුළුවන්.